ඉතින් මම දැන් බයිසිකල් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. අපි ඉන්නේ මෙතන. මම හිතන්නේ මීටර 520ක් උඩින් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන්. ඉතින් මේක පොඩ්ඩක් අමාරු ගමනක්. ඉස්සරහා නම් හොඳටම කඩතුරු වෙලා තියෙන පාර. තව ගිය එක කඩු කර ගන්නත් විදියක් නැහැ. මොකද මම ෆස්ට් එකේ ඉන්නේ. පැයට කිලෝමීටර් 30යි. පැයට කිලෝමීටර් 30යි දැන්. දැන් අතහැරියා. බ්‍රේක් එක අතහැරියා. බ්‍රේක් එක අතහැරියා. හෙලෝ කොහමද? ඉතින් මම දැන් බයිසිකල් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. ඕගොල්ලන්වත් එකතු කරගන්න හිතුණා. දැන් වෙලාව හරියටම 6යි. හවස 6යි. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනි වීඩියෝ එක බැලුවා නම් කවුරු හරි ඒකේ අපි ගියේ දියැලක් බලන්න. වමට හැරිලා තමයි ගියේ. දැන් අද මම බයිසිකල් යන්න හදනවා දකුණට හැරිලා. ඉතින් හරි ලස්සනයි පාර. මාත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලන් ලස්සන දැන් පෙන්නන්නම්. ඇත්තටම කන්දක් නගින්න තමයි තියෙන්නේ. අපි යන ගමන් විස්තර කතා කරමු. ඉතින් මම දැන් ගෙදරින් පිටත් වුණා විතරයි. මෙතනින් පාර ක්‍රොස් කරගන්න. Welcome back to our channel. Don't forget to subscribe and follow us. මේ වෙලාවට පොඩි කූල් එකක් තියෙනවා. මොකද නැත්තම් තදාවුව. හැබැයි මේ ටිකේ වැස්ස හින්දා ප්‍රශ්නයක් වුන්නේ නැහැ. මේ තියෙන සෙමෙට්‍රි එක. සෙමෙට්‍රි එකෙන් දකුණට දාලා ඔහොම යන්න තියෙන්නේ. මේක බයිසිකල් ආයතම තමයි තියෙන්නේ. සයිකල් ආයත මේක යන්න පුළුවන්. පාක් එකක් තියෙනවා මෙතන. ඔයගලන්ට මතක ඇති පළවෙනි වීඩියෝ එක බැලුවා නම් අපි මේ පාරෙම තමයි ගියේ. මම ඒකෙත් වීඩියෝස් ටිකක් ගත්තා මේ පාරේ. තනගයක් හදනවා කවුරු හරි. එතන පල්ලියක් තියෙනවා. මම හිතන්නේ මේ පළාතට, ඒ කියන්නේ මේ තැනට ඇති පල්ලිය. මේ දිගටම මේ කන්දෙන් වැටෙන වතුර ටික මේ පාර දිගේ යනවා. මෙතන මේ ඇලක් වගේ තියෙනවා පොඩි. මේ පාරන පොඩ්ඩක් ගල් එහෙම තියෙනවා. ඒ වගේ තමයි දාලා තියෙන්නේ. මේක කොන්ක්‍රීට් එක අඩුයි. පැත්තකට වෙන්න කොන්ක්‍රීට් එක තියෙන්නේ. ඕකේ.
දැන් නම් කොන්ක්‍රීට් එක ඇත්තෙම නෑ පේනවනේ. වැලි පාරක් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක ඇති පළවෙනි වීඩියෝ එක බලුවා නම් අපි මේ මැප් එක යොදලා ඔයගලන්ට පෙන්නනවා. මම පෙන්නන්නම්. අපි ඉන්නේ මෙතන. අපි ඉන්නේ දැන් මෙතන. අපි හෙල්ලා ගියේ වමට. ඒ කියන්නේ මේ පාරේ ගියේ අපි. දැන් අපි යන්නේ මේ පැත්තට. ඒ කියන්නේ හරියටම අපි ගියේ මේ පැත්තට. එදා දියැල්ල බලන්න. දැන් අපි යන්නේ මේ පැත්තට. මේ පැත්තෙන් තමයි කන්දුරට නගින්න යන්නේ. ඉතින් මේක පොඩ්ඩක් අමාරු ගමනක්. බලමු අපි ෆුල් ට්‍රයි එකක් දෙමු උඩටම යන්න. පේනවනේ තියෙන විදිහේ කන්ද. මේ හරිය පොඩ්ඩක් කොන්ක්‍රීට් එක තියෙනවා. ෆස්ට් එකේ තමයි යන්න ඕනේ. නැත්තම් ගන්න අමාරුයි. මෙතන ඉතින් වැඩි කට්ටියක් නෑ. මොකද මේ ගොඩක් කඳුව නගින කට්ටිය විතරයි ඉන්නේ මේ පාරේ. ඊට අමතරව රෙසිඩන්ස් තියෙන කට්ටිය ඉන්නවා. පාර මේ වගේ තමයි තියෙන්නේ. ඕ. මාර කූල් එකක් නම් තියෙනවා. මොකද ගස් වටේටම තියෙන හින්දා තනිකර කැලෑව. ඕ මෙතන තියෙනවා මේ ගෙයක් විකුණන්න. නැගෙන්නේ දැක්කේ මෙතන තියෙනවා ගෙයක් විකුණන්න. අපි පොඩ්ඩක් බලමුද ඒකත් මොකක්ද කියලා. ඉතින් අපි පාක් කරගමු. වය පල්ලෙහාට යයි කියලා. ඉතින් කාසොවේරා නම්බරේ දාලා තියෙනවා. මේක තමයි ගේ. අපලං වෙච්ච ගෙයක්. ඔතන ඇතුළට ගිහිල්ලා මම හිතන්නේ මේ කැලෑවේ කොරසුකුත් දෙනවා ඇති. ඔව්. කරලා දාලා තියෙන ගෑරේජ් එකක් තියෙනවා. ගෑරේජ් එකක්ද මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් උඩටත් යන්න තියෙනවා. මේවා කඩන් වැටෙද්ද දන්නේ නැහැ. බලමු උඩට කියලා. ඔව් දොර වහලා තියෙන්නේ. යන්න බෑ. ඉතින් නම්බර් එක තියෙනවනේ වීඩියෝ එකේ බලන්න. කාට හරි ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ගන්න පුළුවන්. ඒ කැලෑවත් එක්කම හැදුවා නම් මේ වටපිටාවත් එක්ක සමයක ඉන්න පුළුවන් වෙයිලා. දැන් මේ වගේ කන්දක පොඩ්ඩක් ස්ටාර්ට් එක ගන්න තමයි අමාරු. වාහනයක් එනවා. තනිකර හෙලා තියෙන්නේ. එසෙන් තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට විතරයි වාහන වල යන්න පුළුවන්. අර වගේ ගයක් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම වාහනේ වෙන්න පුළුවන්. තව වාහනයක් එනවා. පේනවනේ පාර හොඳටම කරතලු වෙලා තියෙන්නේ. මේක හිතන තරම් ලේසි නෑ. උඩට යන එක කොන්ක්‍රීට් එක දාලා තියෙනවා. රිස්සන් නැති වෙන්න මේ හදලා තියෙනවා. Welcome back to our channel. Don't forget to subscribe and follow us. සතුත් ඉන්නවා. ඕ මේ කන්දන පොඩක් අමාරුයි. කෙලිමයි තියෙන්නේ. තව ගිය එක කඩු කරගන්නත් විදියක් නැහැ. මොකද මම ෆස්ට් එකේ ඉන්නේ. ඉස්සරහ නම් හොඳටම කඩතුරු වෙලා තියෙන පාර. මහන්සි හොඳටම ඉස්සරහ තියෙන පාර පෙන්නන්න කොහොමද කන්ද තියෙන්නේ කියලා. පේනවද ඔක්කොම කැඩලා තියෙන්නේ.
යමු. ඕකේ. ඕ ටයර් එක ඉස්සෙනවා. බලන්න ලස්සනට මේ ගස් වලින් එළිය වැටලා තියෙන විදිය. ඕ තව එකක් තියෙනවා. බලමු මේකත් අපි උඩට යමු. කොහොම හරි යන්නත් ඕනේ. තාම ෆස්ට් එක යන්නේ. සෙකන්ඩ් එකට දානවා කියලා හිතන්නවත් බෑ. ඕ තව තියෙනවා මේ කොච්චර පල්ලමද? ඒ කියන්නේ උසද කියලා කිව්වොත් එහෙම මේ ටයර් එක ඉස්සරහා ටයර් එක ඉස්සෙනවා මගේ. ඒ කියන්නේ පස්සට වැටෙන්න බලනවා. ඒ තරමට කෙලින් තියෙන කන්ද. ඕකේ දැන් මේ ටික නම් පොඩ්ඩක් කොන්ක්‍රීට් එක තියෙන උනට කඳු ඉවරයක් නැහැ. මගේ ටාගට් එක ඇවිල්ලා මෙතන උඩ තියෙනවා චර්ච් එකක්. එතනට තමයි යන්නේ මම. ඕකේ. අපි යන්නේ මේ පාරේ නෙමෙයි. මෙතන පල්ලෙහා පාරේ නෙමෙයි. මෙතනින් උඩට යන්න ඕනේ අපි මේ පැත්තට වමට හරවලා. අර උඩටම යන්න තියෙනවා තව. තාම ෆස්ට් එක යන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එක කට් කර කර දැම්මට ඔයගොල්ලන්ට විනාඩි ගාන තේරෙන්නේ මෙතන උඩට එන. සාමාන්‍යයෙන් මම පල්ලෙහා පටන් ගත්තම ඒ කියන්නේ අපේ ගෙදරින් ඉඳන් මම හිතන්නේ විනාඩි 30ක් විතර යනවා බයිසිකලේ આવොත් එහෙම. ඒ කියන්නේ ඒ වගේ දෙගුණයක් යනවා පයින් આવොත් එහෙම. මේ ගස් ඔක්කොම මේ කැඩිලා තියෙන්නේ. සමහර ඒවා ගොඩක් ඒවා කැඩිලා තියෙන්නේ මොකද මේ හුලඟක් ආවා ගොඩ. සැර මේ ඒකට අපේ ගෙවල් පැත්තේ පොඩක් ගස් කැඩුනා. මේ ගස් වැටුණා. බිමටම ලොකු ගස්. මෙතනක් තියෙනවා ගයක්. කවුරුත්ම නැහැ. ඒගොල්ලෝ එන්නේ ගොඩක් සමයකේ නිවාඩුවට තමයි මේ වගේ ගෙවල් වලට එන්නේ. ඒ වගේ ගියක් තමයි අතනක් දාලා තිබ්බේ අපි එනකොට විකුණන්න. කඳු නගින එක්කෙනෙක් ඉන්නවා. ඕකේ. වැඩි දුර නැත් දැන් ළඟයි. ඕ මේ පාර නම් හොඳටම අප්සෙට්. මේ බලන්නකෝ. මෙතනින් දාමු. ඔව්. අපි ආවා. ඕ පල්ලිය ළඟට කතා කරගන්නත් බෑ. බයිසිකල නැවත්තෝ ගමන් පොඩ්ඩක් හතියරියා. දැන් කැමරා එක ඔන් කරේ. ඉතින් ඔන්න අපි උඩටම ආවා. අපි කිව්වට මම විතරයි ඉන්නේ. අපි කියලා කියනවා මොකද දැන් අද වයිෆුයි මේ පුතයි නෑනේ. ගියා ඉතින් පැය භාගයක් විතර. අද පොඩ්ඩක් මහන්සිත් එක වැඩ කරලානේ ආවේ. ඉතින් ඒකින්ද මේක තමයි මම හොයාගෙන ආවේ. මාරම ලස්සනයි මේක ඉතින්. බලන්න මේක මේ පරණ චර්ච් එක. මේ බලන්නකො මෙතන ගන්ටාරෙකුත් තියෙනවා. වදිනවද කියලා බලමු. වදිනවා. ඕ මේ තියෙන මෙතන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. චූටි පල්ලියක්. බලන්න මගේ උසත් එක මේක නැවිලා තමයි යන්න වෙන්නේ. දැන් මෙතනින් එළියට ආවට පස්සේ දොරෙන් බලන්න පිව්වේ ඒවන්න. බලමු වටක් ගිහලා රොස්පරිනෝ.
ලී කපලා තියෙනවා නේ. මොකද මෙතන උඩට හීටර්ස් නැහැ. ගෑස් නැහැ. ඉතින් මේගොල්ලෝ ලී වලින් තමයි සීත කාලේ ඉන්නේ. මෙතනක් දොරක් තියෙනවා. මෙතන මේ ගිනි මැලයක් ගහන්න හදලා තියෙන්නේ. ගිනි මැලයක් ගහන්න එළියට වෙලා ඉන්නකොට එතන ටැප් එකක් තියෙනවා. වතුර එන්නේ කන්දෙන් එන වතුර. වතුර නැහැ. කරාමෙකුත් නෑ අරින්න. ආට තියෙන මැප් එක බලමු මැප් එකට ගිහිල්ලා. මම හිතන්නේ මීටර 520ක් උඩින් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන්. මේ Sant Antonio. La Chiesetta කියලා ගහලා තියෙන. ඒ කියන්නේ පොඩි පල්ලියක් මේ තියෙන්නේ. සේෂන් තුවානි අවුරුදු 600ක් පරණයි. ඉතින් ඒකේ ෆොටෝස්. මෙතනින් අපිට තව උඩට යන්න පුළුවන්. එතන පාර තියෙන දිගටම යන්න. මම මේ පැත්තට නම් ගිහිල්ලා නැහැ කවදාවත්. ආසයි යන්න කවදාද යනවා ඒකටත්. බලමු මම ඩ්‍රෝන් එකත් ගෙනාවා. අපි ඉන්න තැන ඉඳන් ඩ්‍රෝන් ෂොට් එකක් අරන් බලමු මේ මොන විදිහටද පේන්නේ කියලා. ඊට කලින් මම ඔයගලන්ට මේ පොඩි විස්තරයක් ගෙනා මගේ බයික් එක ගැන. මේක තමයි මම උඩට ආවේ. මේ තියෙන්නේ මගේ බයික් එක. මේකේ ස්පීඩ් මීටර එක මෙතන තියෙන්නේ. මෙතන තමයි කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ. මම දැන් 4 එකේ දාලා තියෙන්නේ. ස්පීඩ් 4ක් තියෙනවා. බැටරිය 55ක් තියෙනවා. ඉතින් මේ බයික් එකේ සයිස් එක L සයිස් එක මගේ හයිට් එකේ හැටියට ගත්තේ. ගියර්ස් 8ක් තියෙනවා මේකේ. එතන තියෙනවා ගියර්ස් 8ක් තියෙනවා. මෙතන තමයි මම මේ මගේ කැම් එක ගහලා තිබ්බේ. මේක තමයි මගේ බයික් එක. ඉතින් මම මේ බයික් එක ගත්තේ යුරෝ 2500කට බ්‍රෑන්ඩ් නිව්. ඉතින් මේක ලංකාවේ සමහරලාට මේක කන්වර්ට් කරලා බැලුවොත් එහෙම ලක්ෂ 10ක් පණි ටැක්ස් එකත් එක්ක ලංකාවේ තියෙන. ඉතින් මේ වගේ බයික් එකක් තියෙන එක හොඳයි. මේ වගේ කන්දකට එද්දී සාමාන්‍ය බයික් එකේ එන්න අමාරුයි. සමහර බයික් එක කැඩෙන්නත් ඉඩ තියෙනවා. මේක තිබ්බ දැන් මේක බහිද්දි තවත් වේගෙ වැඩි. මේක පැයට කිලෝමීටර් 25ක වේගකින් තමයි යන්නේ මේකේ. ෆුල් චාර්ජ් කරලා කිලෝමීටර් 50ක් යන්න පුළුවන් මේ බයික් එකේ. ඉතින් මේක ගොඩක් වටිනවා. මේ සාමාන්‍යයෙන් රයිඩ් එකක් යන්න නම් මේ බයික් එකක් ගන්න එක බොරු වැඩක්. ඒ වුණාට කඳු වගේ යන්න ඒ වගේ දේවල් වලට මේ බයික් එක ගොඩක් වටිනවා. ඉතින් අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගමු බලමු අපි ඉන්න තැන. අපි බලමු මේකේ කොහොමද වටපිටාව පේන්නේ කියලා. ඩ්‍රෝන් එක දෙපාරක්ම වැටුණා. එකපාරක් අරක උඩ හැප්පිලා එහෙමම ගියා. අනිත් එක මම බයික් එක ළඟින් මෙහෙම යවන්න ගිහිල්ලා බයික් එක වැටලා වැටුණා. හැබැයි මුකුත් උන්නේ නැහැ. ඩ්‍රෝන් එක වැඩ. හොඳට වැඩ කරනවා.
ඕකේ දැන් අපි පල්ලෙහාට බහින්න තමයි යන්නේ. මොකද ගොඩක් කලුරු වෙද්දී අමාරුයි යන්න. බයික් එකේ වෙන යන්නත් ඕනේ ස්පීඩ් යනවා. මම ඒකෙත් ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අපි යන්න ලෑස්තිමු. ඉතින් මම පල්ලෙහාට බහින්න තමයි හදන්නේ. මේ වගේ කඳු වලින් පල්ලෙහාට යද්දී ඔයගොල්ලෝ දැක්ක කොච්චර කන්දක් මම නැග්ගද කියලා. ඉතින් පල්ලෙහාට යද්දී ඊටත් වැඩිය වේගය වැඩි. අපි කන්ද නගිද්දී හිමීට තමයි නැග්ගේ. ඒ වුණාට මේක පැයට කිලෝමීටර් 35ක් 40ක් විතර වේගෙන් යනවා. හෙල්මට් එක, ආම් ගාඩ්, නී ගාඩ් දාගන්න. ඊට අමතරව ටයර් ප්‍රෙෂර් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද නැත්තම් ටයර් එක පුපුරන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, ඉස්සන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් එන්න පුළුවන්. ඉතින් අපි ඒ අත්දැකීමත් ගමු. ඕකේ. කැමරාවත් හෙල්ලෙනවා වැඩි. මම දන්නේ මොන විදිහට වීඩියෝ වෙනවද කියලා. අතෑරියොත් යනවා. මොකද මම බ්‍රේක් එක අල්ලගෙන යන්නේ. මගේ වීඩියෝ එක පෙන්වනවා දැන්ට 20යි. ඕ වව්. ඕ තව ලොකු පල්ලමක් තියෙනවා. සමහර තැන්වල බ්‍රේක් එක වදින්නේ නැහැ. බලන්න ඉස්සරහ තියෙන විදිය. සීට් එක ඉඳගෙන යන්න බෑ. සීට් එක ඉඳගෙන යන්න බෑ මොකද මට බැලන්ස් එක ගන්න බැරි වෙනවා. දැක්කනේ පාර. දැන් නම් මෙතන පල්ලම වැඩි. මම බ්‍රේක් එක ගහගෙනම යන්නේ. එමය. දැන් අතෑරියා බ්‍රේක් එක අතෑරියා බ්‍රේක් එක අතෑරියා. එමය. දැන් නම් කොන්ක්‍රීට් පාර තියෙන්නේ. සාමාන්‍ය පල්ලමක් ඒවට යනවා. පැයට කිලෝමීටර් 30යි. පැයට කිලෝමීටර් 30යි දැන්. බයික් එක ඉන්ඩිකේට් කරනවා 30යි. වචනත් පෙන්නනවා. මේක රිස්කි ඇදක් මේක. මොකද සාමාන්‍ය බයික් එක නම් එන්න එපා. දැන් අපි ආව අතන ගෙදර විකුණන්න තිබ්බ තැනින් පාස් කරගෙන යනවා. අතෑරියා 30යි 32යි. ඕකේ. ඕ වව්. Welcome back to our channel. Don't forget to subscribe and follow us. පල්ලෙහාට ආවා. ඉතින් මම පල්ලෙහාට ආවා. කැමරා එකේ බැටරි ලෝ වුණා. ඉතින් මම දැන් ෆෝන් එකෙන් තමයි ගන්නෙ. ඉතින් ගොඩක් රිස්කි පල්ලෙහාට එද්දි. උඩට යද්දි වගේම උඩට යනවත් වැඩිය පල්ලෙහාට එද්දි රිස්කි බයිසිකලේ. ඇවිදගෙන ඉද්දි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද නී ගාඩ්ස්, ආම් ගාඩ්ස් ඔක්කොම දාලා හෙල්මට් එක අනිවාර්යයෙන්ම දාගෙන ඉන්න. තව ගාඩ්ස් තියෙනවා ඔක්කොම දාගෙන ඉන්න. ඉතින් මේක මාර අත්දැකීමක්. ඉතින් ඔයගලන්ටත් මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook, Instagram page like කරලා follow කරන්න. ඉතින් අපිට ලොකු ශක්තියක් ඉස්සරහට videos ගේන්න. තව videos ඔයගලන්ට ලස්සන videos අරන් එනවා. මම මේකේ location එක පල්ලෙහෙන් දාන ඔයගොල්ලොට ඒතොර තැන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම God bless. Welcome back to our channel. Don't forget to subscribe and follow us.